අද අපි ඉන්නේ මාතර නගරේ. ඉතින් එන්න යන්න මාත් එක්ක. අද මම ඔයාලව එක්කන් යන්නේ මාතර නගරයේ මුහුදට ආසන්නයේ තියෙන ලස්සන තැනකට. මේ ලංකාවේ ප්‍රසිද්ධම තැනක්. මාතර නගරයේ විවිධ ප්‍රාතිහාරයට උරුමංකයම් කියන මාතර ජයලත්තප ස්වාමිදුවගේ සිද්ධස්ථාන තමයි අපි අද යන්නට සූදානම් වෙන්නේ. මෙයාලා දකින්නේ මාතර ජයලත්තප ස්වාමිදුවගේ ජාතික සිද්ධස්ථානය. ඉතින් එන්න යන්න අපිත් එක්ක. ඉතින් මේ විදිහට අපි දේවස්ථානයට ඇතුළු වෙන්න තමයි යන්නේ. වෙනදා වගේ නෙමෙයි අද සිද්ධස්ථානය නිස්කලංක ස්වභාවයක් තමයි අපිට පේන්නට තිබුණේ. ඉතින් අපි චුට්ටක් ඇතුළට ගිහිල්ලා යාඥා කරන්නට සූදානම් වුණා. මේ සිද්ධස්ථානය අල්තාරයේ පසුපසින් ඔබට පෙනෙන්නේ ජයලත්තප ස්වාමිදුගේ ආශ්චර්යමත් සුරුවම. ඉතින් මේ ස්ථානයේ සුනාමි සීවරණයක් තියෙනවා. ඉතින් එන්න යන මාත් එක්ක බලන්න. අපි දැන් ඉන්නේ මේ ස්ථානයේ. 2004 12 වෙනි මාසේ 26 වන දින සුනාමියට අසු වූ ශ්‍රී කුරුසේ සුන්බුන් තමයි ඔයා මේ දකින්නේ. ඉතින් ආශ්චර්යමත් මේ දේව සිද්ධස්ථානය ගැන අතීත කතා බොහෝමයක් තියෙනවා. හරිම ජනප්‍රිය සිද්ධස්ථානය තමයි මේ. ඉතින් මම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයා මේ ගැන හිතන දේ කමෙන්ට් එකකින් පල්ලෙහා දාන්න. අපේ channel එක subscribe කරලා නැත්නම් අමතක නොකර channel එක subscribe කරන්න. Thank you.